ආයුබෝවන්. ඉතින් අපි කාලෙකින් එළියට වැස්සා. අපි පොඩි ගැජට් එකක් ඕඩර් කරා. ඒක ඇවිල්ලා තියෙන්නේ පිකප් කරන්න කියලා අපිට මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. සාහිල් එක්ක එළියට ආවා. සාහිල් කොහොමද ඉතින්? ඉතින් අපි ආවාද එළියට පොඩ්ඩක්. ඉතින් අද වෙද එකත් හොඳයි නේ බං. ඒකනේ. සමර් එකක් තියෙනවා. බොරුවට වින්ටර් ජැකට් දාන් ආවට. මේ බොරුවට ජැකට් දාගෙන කොල්ලෝ සීතලක් කියන එකක් නැහැ. දැන් අවුව පටන් අරන් තියෙන්නේ. අපි ඇවිල්ලා ඉන්නේ වර්ෂා විලස් කවලට. අපි ගිහිල්ලා බලමු. මොකද්ද ෂොප් එක? ෂොප් එක කියලා. අපි ගන්නෙ මොකද්ද? අපි විස්තර ටික පෙන්නන්නම්. පෙන්නන්නම්. එහෙනම් රැඳිලා ඉන්න වීඩියෝත් එක්ක ජය වේවා. හරි ඉතින් ඔන්න අපි ෂොප් එක ගාවට ආවා. ෂොප් එකේ නම RTV Euro. සාහිල් කොහොමද? RTV Euro කියන්නේ ඉලෙක්ට්‍රික් අයිටම්ස් තියෙන ෂොප් එකක්. අපි අතුලට ගිහලා බලමු මේක මොකද්ද තියෙන්නේ කියලා. මේක තියෙනවා 40000කට වැඩිය අයිටම්ස්. ප්‍රමාණික අයිටම්ස්. අතුල් වෙනකොටම ලස්සනට ටීවී දාලා තියෙනවා. අපි බයි කරන්න හදන්නේ. අපි බලමු. යත්තා. ඔන්න එනම් බඩ. ගයිස් ගෙදර ගිහිල්ලා පිළිවෙලට අන්බොක්ස් කරන්නම් කියලා හිටියා. ගෙදර යන්න ඕනේ අපි මෙතනම කල්ලමලු. කොහොමද බලමු මොකද වෙන්නේ කියලා. මේ අපි ඉස්සෙල්ලා JBL එක try කරමු. JBL එකක් ගත්තා. ඒක ඔයාලට දෙන්නේ නැහැ. ඒක මගේ හරි ඔය කඩන්නකෝ. JBL ඇත්තට දනුන්ගේ ඕපන් කරන්න ටික. මේක ඇවිල්ලා Tune Flex 2 එක මම කලින් Tune Flex එක පාවිච්චි කරා ඒක නැති වුණා. මං ගිහලා පේපර් කටර් එකක් අරන් එන්නද? පොඩි වෙලාවක් දෙන්න. වැඩක් නැහැ අනේ පේපර් කටර් එක ගේන්න ගියාම මේ මිනිස්සයා මට බැන්නා. ඒකලා කාඩ් එකක් දුන්නා කඩපාඩම්. පේපර් කටර් එකට වල ලල් එකක් තියෙන්නේ පෝලන්ඩ් එකේ TRC කාඩ් එකකින් කඩන්නේ අපි. කාඩ් එක කඩන්න එපා මගේ. වැඩක් නැහැ නේ මේක මොනවද මේ පෝලන්ඩ් පිළිවෙලක් දන්නේ කලින් අන්බොක්ස් කරන්න ට්‍රේනින් උනේ නැහැ ඒකින්ද වැඩි මොකක් හිතන්න එපා අපේ ගයිස් එක තියෙනවා රෝල් කරලා ගහලා තියෙන්නේ නේද නේ රෝල් කරලා තියෙන්නේ මේක මම කලින් පාවිච්චි කරලා ඉඳන් උත්සාහයි. මේක අපිට පුළුවන් සාමාන්‍ය මේ බඩ්ස් එක මේ විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. රබර් එක නැතුව අපිට ඕන රබර් එක ප්ලග් කරගන්නත් පුළුවන්. ඒ ඔප්ෂන් එක තියෙන හින්දා තමයි මම මේක ගන්නෙ. ඇත්තටම මම හිතුවේ ඔයා මාව මෙහෙම සර්ප්‍රයිස් කරයි කියලා. මට මේ JBL එකේම අරගෙන අර ඉතින් අපි අන්බොක්ස් කරන්න යන්නේ Insta360 X5 කියන ඩිවයිස් එක. ඕං
කැපුවා. ආහා අනේ කරන්න එපා. ඒ කපන්න බෑ. කපන්න බෑ. අපි ඕපන් කරමු මොකක්ද? ඕම් වැටුණා. ඉස්සක් ඇතුලේ ඇවිල්ලා තියෙනවා. මේක තමයි Insta360 බැටරි එක. එක්ස්ට්‍රා බැටරි එකක් අපිට හම්බ වෙනවා. මේකේ මොනවද තියෙන්නේ? යුස් මැනුවල් ටිකක් පාවා. කැප් ලොක් නේ. කැප් ලොක් එක. ස්ටිකර් ටිකක් හම්බෙලා තියෙනවා. මේකට ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන QR එක තියෙනවා. ඇත්තටම මේක රිලීස් වෙලා මම හිතන්නේ මාස 8ක් විතර. නමුත් අපි ගත්තා ඉතින්. ඊළඟ එක රිලීස් වෙන කොච්චරක් කල්යයිද දන්නේ නැහැ නේ. ඒකින්ද කලින්ම ගත්තා. Insta360 අපි ඕපන් කරමු මේකත් ඉන්න. ඇත්තටම මම හිතුවේ මේ ඕපන් කරපුවම කැමරාව පේන්න තියෙයි කියලා. මං හිතුවේ නෑ මේ බෑග් එක ඇතුලේ තියෙන්නේ කියලා. හොඳ. yes. Wow. Mama අපිට තියෙනවා කේබල් දාපු මේක ලෙන්ස් ක්ලියර් කරන දෙකැල්ල කේබල් තියෙනවා. පස්සේ ඩිවයිස් එක අල්ලන්නේ පොඩ්ඩක් මේ තියෙන එක්ස්ට්‍රා ලෙන්ස් දෙකක් හම්බ වෙනවා බන්ඩල් එකට. මේක මේ chip holder එකක් විදිහට පාවිච්චි කරනකොට මේක බැටරි දෙකම පාස් ගන්න පුළුවන් කේබල් එක. වාසි. wow. ඇත්තටම මම කලින් Insta360 පාවිච්චි කරලම නැහැ. මේක මගේ පළවෙනි පාර. ඒක මරුවේ. හිතුවට වඩා ටිකක් බරයි. ඉන්සෙම ඕපන් කරමුද? කතා කරන්නද සායි? උට ඕපන් කරන්න එපා ඉතින්. ඕන් හිමීට. ඕන් ආවා. ඕ පෙන්නමු බලන්න. ඒක තමයි කැමරාව. wow. Insta360 X5. මේ ගලන්නේ ස්ටිකර් එක. මෙතන තමයි මයික් එක තියෙන්නේ. එතකොට බැටරි එක wow. බැටරියක් ඇතුළට දාලා බැටරියක් වෙනම එහෙම තමයි ඇවිල්ලා තියෙන්නේ. අපි එහෙනම්
next is downloading Google camera. මේක මේ setup කරන්න application app එක install කරන්න කියනවා. අපි මේක ගෙදර ගිහිල්ලා setup කරමු. මෙතන කට්ටිය කෑ ගහනවා. ඒකින් ඉඳ පොඩ්ඩක් අමාරුයි. සද්ද වැඩි, ළමයි ඉන්නවා. පබ්ලික් කෙනෙක් ආසාවට මේ ඕන උනේ කැමරාව මොකද්ද කොහොමද ෆීල් වෙන්නේ කියලා බලන්න. කලින් පාවිච්චි කරලා නැති හින්දා. ඉතින් අපි ගත්තා. අපි ගෙදර ගිහිල්ලා බලමු කොහොමද අපි මේකේ ගන්න ෂොට් ටිකකුත් ඉස්සරහට දාන්න වීඩියෝ එක යන්න බලන්න. එහෙනම් එකතු වෙලා ඉන්න අපිත් එක්ක. ජය වේවා. අපි හිතුවේ ඇතුලේ ලයිට් දාලා තියෙනකොට තාම රෑ වෙලා නැහැ කියලා බලනකොට පට්ට විදියට රෑ වෙලා නේද ආයි. ඔව්. කතාමාර වෙලා. අපි යන් ගෙදරට අක්කලා ගිහිල්ලා බලමු. බඩු අරන් තියෙන්නේ. හරි ඉතින් ඔන්න අපි කිව්ව විදිහට ගෙදරට බඩු ටික ගෙනාවා. වැඩේ කරගන්න ඕනේ නෑනේ. ඉතින් අපි අන්බොක්ස් කරමු ගෙදර. ආයි තිබ්බ විදිහටම මේ ටික හදාගෙන ආවේ හොඳ. එහෙනම් ඒකවත් අයින් කරේ නෑ. සම්ද තියෙනවා. ඒ බාණ්ඩේ මේක ඔක්කොම අයින් කරමු. මේකනේ අපිට වැදගත් නේද? ඉතින් යනවා කැමරාව මොකද උනේද? කැමරාව කනෙක්ට් කරලා තියෙන්නේ Insta360 X5. අපි එළියට ගිහිල්ලා බලමු කොහොමද හොඳ වීඩියෝ ටිකක් ගන්න පුළුවන්ද මේකෙන් අපිට ප්‍රයෝජනවත් වෙයිද. අපි හිතනවා මේක හොඳයි කියලා. අපි ඉස්සරහට වීඩියෝ කරන්න බලාපොරොත්තු වෙන්නේ මේකෙන්. අපි බලමු ෂොට් ටිකක් අරගෙන. යා